අයිබොන් අපි අද උසස් පෙළ විෂය නිර්දේශයේ උසස් පෙළදී වායුන් පිළිබඳ සෛද්ධාන්තික අධ්‍යයනයට විශේෂයෙන් ව්‍යුත්පන්න කළ සමීකරණයක් පිළිබඳ සාකච්ඡා කරනවා. ඒක තමයි වැන් ඩර් වාල්ස් සමීකරණය. වැන් ඩර් වාල්ස් සමීකරණය. එතකොට වැන් ඩර් වාල්ස් සමීකරණය PV සමානයි nRT PV සමානයි nRT වලම ව්‍යුත්පන්නයක්. ඔයාලා දන්නවා PV සමාන nRT කියන පරිපූර්ණ වායු සමීකරණය පරිපූර්ණ වායු සඳහා පමණයි යෙදිය හැක්කේ. පරිපූර්ණ වායු සඳහා පමණයි යෙදිය හැක්කේ. නමුත් වායු සෑම විටම පරිපූර්ණ තත්ත්වයෙන් හැසිරෙන්නේ නැහැ. පරිපූර්ණ තත්ත්වයෙන් අපගමනය වීම පෙන්වුම් කරනවා. හරි? ස්වභාවයේ පවතින වායු හඳුන්වනවා තාත්වික වායු කියලා. මේ තාත්වික වායු පරිපූර්ණ හැසිරීම පෙන්වුම් කරන්නේ පහළ පීඩන හා ඉහළ උෂ්ණත්වයේදී. පහළ පීඩන හා ඉහළ උෂ්ණත්වයේදී. එම තත්ත්ව වෙනස් වන විට ප්‍රතිවිරුද්ධ වන විට එනම් ඉහළ පීඩන හා පහළ උෂ්ණත්වවලදී තාත්වික වායු පරිපූර්ණ හැසිරීමෙන් අපගමනය වෙනවා. ඒතර මේ සමීකරණය යොදලා ගණනයන් සිදු කරන්න බෑ. ඒකට හේතුව තමයි අපි ගත්තොත් අපි සලකමු